අද රසම රස චොක්ලට් කේක් එකක් හදන්නයි යන්නේ. එහෙනම් එකතු වෙන්නකෝ මාත් එක්ක. මුලින්ම සීනි කෝප්ප 1යි. ඊට පස්සේ අපි මේ පිටි ටික හලලා ගන්න ඕනේ. පිටි කෝප්ප 2ක්. ඒ වගේම ටේබල් ස්පූන් එකක් බේකින් පවුඩර්, half a table spoon බේකින් සෝඩා දාගෙන හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට පිටි ටික හලලා සීනි වලට එකතු කරගන්න. පේනවනේ මේ වැඩේ නම් හරිම ඊසි. ඔන්න මම ඉක්මනට කරනවා. දැන් මම Cadbury baking cocoa powder තමයි මෙතනට යූස් කරන්නේ. cocoa powder නම් මම ගත්තේ කෝප්ප භාගයයි. ඊට පස්සේ හොඳට මෙහෙම mix කරලා මොකද අපි ඒ ටික හලා ගන්න ඕනේ නැත්නම් කැට කැට කේක් එකේ හිටිනවා. ඒ නිසා මේ විදිහට හොඳට හැන්දකින් එහෙට මෙහෙට කරලා cocoa powder ටිකත් හලා ගන්න. දැන් mixture එක ready. දැන් ඔයාලට තියෙන්නේ ස්පූන් එකකින් හොඳට කවලම් කරගන්න. මේ විදිහට හිමින් කවලම් කරලා ඊට පස්සේ මම එකතු කරනවා කෝපි කෝප්ප භාගයයි, කිරි භාගයයි, ඔලිව් ඔයිල් කෝප්ප භාගයයි. ඔයගොල්ලන්ට ඕනම කුකින් ඔයිල් එකක් යූස් කරන්න පුළුවන්. හැබැයි කෝප්ප භාගයයි මතක තියාගන්න. ඊට පස්සේ හොඳට හිමින් මික්ස් කරගන්න. කැට ගැහෙන්නේ නැති වෙන්න මේ විදිහට හොඳට මික්ස් කරගන්න. දැන් මම ගෙදරම හදාගත්ත sugar syrup කෝප්ප භාගයක් එකතු කරනවා. ඊට පස්සේ හිමීට හොඳට මික්ස් කරගන්න. දැන් අපි sugar syrup එකත් එකතු කරපු නිසා මික්ස් කරගන්න ගොඩක් ලේසියි. දැන් නම් මික්ස්චර් එක ගොඩක් දුරට හරි. තව ටිකක් මික්ස් කරලා මෙන්න මේ විදිහට කේක් තැටියකට මේක දාගන්න. මම පොඩ්ඩක් තට්ටුවක් දෙකක් දානවා එයා බබල්ස් ටික නැති වෙන්න. ඊට පස්සේ අපි මේ කේක් එක අංශක 180ට රත් කරගත්ත oven එක විනාඩි 35ක් බේක් කරනවා. ඕගොල්ලෝගේ oven එක මගේ oven එකට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍ය ඕගොල්ලෝ කේක් බේක් කරන heat එක තමයි අපිට මෙතනදී ඕන වෙන්නේ. එහෙනම් මේ රසම රස කේක් එක හදලා මට කියන්නකෝ කොහොමද කියලා.